つくばテクニカルプロモーションはスリランカの若者を対象とした送り出し機関として外務省に正式に登録されています。当社は技術研修生を育成し、スリランカの若者が日本で適切な職業経験と就労機会を得られるようなサポートしています。また応募者が日本での仕事や生活にスムーズに適用できるよう日本語教育や専門技能研修を提供し、質の高い人材として送り出せるよう準備を整えています。私たちのビジョンは日本のような高度な技術を持つ国々への理解と経験を深めたいと考えるスリランカの若者のための架け橋となることです。そのためにスリランカの若者へ無料の日本語教育プログラムを提供しています。この取り組みを通じて日本とスリランカの友好関係を深め、両国にとって経済的な発展につながることを期待しています。私たちのミッションはスリランカの若者に日本での研修と就職の機会を提供し、成長をサポートすることです。私たちは次のような支援を行います。専門技能の研修、日本語教育、最新技術や国際的な職場環境での経験、これらの経験を通じて若者がキャリア目標や将来の夢に近づく手助けをします。最終的にはスリランカに戻った時に得た知識や経験を社会や経済の発展に活かせるように支援します。私たちの目標はスリランカの若者に次の分野で働く機会を提供することです。製造業、サービス業、農業、特に日本での就労を通じて最新の技術や専門的な業務経験を身につけることができます。こうした経験により帰国後は知識を広げ、キャリアや生活水準の向上に役立てることができます。スリランカの日本技術職業プログラムの先駆的な組織であるつくばテクニカルプロモーションはスリランカだけでなく日本にも優れた研修講師とスタッフを擁しています。スリランカ政府及び日本政府の全ての承認を受け、法令に基づき運営されており、スリランカの若者を最大規模で日本の技術分野の職業に送り出す組織です。つくばテクニカルプロモーションが2006年5月2日に設立されました。設立以来、多くのスリランカの若者に日本での就労やキャリア構築のチャンスを提供してきました。私たちはスリランカの若者に日本での就職機会を提供する先駆的な企業の一つであることを誇りに思っています。また、私たちの主な目的は若者の経済力を高め、国内の雇用問題を解決し、国の経済を強化することです。就職先への送り出しに加えて10万人以上に日本語教育を提供し、1万人以上の夢を実現させることに全力で取り組むことが私たちの今後の目標です。මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකට ජපානයේ රැකියා අවස්ථා සැලසී ඇති බව ජපානයේ නිර්වේතනීය කොන්සල් ජෙනරාල් ආචාර්ය සුනිල් ගමගේ මහතා පවසනවා. එමාතා ඇතුළු ජපාන දූත පිරිසක් කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියා. යොසිඩා මහත්මයා එතුමා මේවර අවිල්ලත් තියෙන්නේ ලංකාවේ සම්මුඛ පරීක්ෂණ පවත්වීමටත් මේවරත් විශාල තරුණ තරුණියන් ප්‍රමාණයක් ජපානයට ගෙන යාමට අපි බලාපොරොත්තු. අපි රට වෙනුවෙන් මේ සේවාව කිරීමට මෙතන සිට බලාපොරොත්තු. ජපානයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ආචාර්ය සුනිල් ගමගේ මහතා මෙරට තරුණ තරුණියන්ට ජපානයේ ගුවන්තොටුපළ ආශ්‍රිත රැකියා ලබා දීමේ සාකච්ඡා සාර්ථක වී ඇති අතර වසරකට කිහිප වරක් තරුණ තරුණියන් 100 බැගින් ජපානයට යැවීමේ කෝටාවක්ද ලබාගෙන තිබෙනවා. ජපානයේ නරිටා ගුවන්තොටුපළ ඇතුළු ප්‍රධාන ගුවන්තොටුපළවල ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ගුවන් යානා හැසිරවීමට ශ්‍රී ලාංකික තරුණ තරුණයන්ට රැකියා අවස්ථා උදා වී තිබෙනවා. එම රැකියා අවස්ථා සඳහා අදාළ සම්මුඛ පරීක්ෂණ ඊයේ තලවතුගොඩ සුකුබා ටෙක්නිකල් ප්‍රොමෝෂන්ස් ප්‍රයිවට් ලංකා ආයතනයේදී පැවැත්වුණු අතර මෙම කටයුතු සඳහා ජපානයේ කොන්සල් ජෙනරාල් ආචාර්ය සුනිල් ගමගේ මහතාගේ ආරාධනයෙන් ජපානයේ රැකියා අවස්ථා ලබා දෙන සන්යෝ එයා සර්විස් විදේශ රැකියා ආයතනයේ අධිපතිවරයා සහ ජපාන් රජයේ විභාග පරීක්ෂකවරුන් මෙයට පැමිණ සිටියා.
මොවුන්ගේ මෙවර සංචාරයේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ජපන් ගුවන් තොටුපළවල් වල ඉතා උසස් ගණයේ සේවාවන් සඳහා යොදා ගැනීමේ බලාපොරොත්තුවෙන්. එම නිසා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ මා ඉල්ලා සිටින්නේ ජපන් භාෂාව හොඳට ප්‍රගුණ කරන්න, නිපුණතාවයන් හොඳට වැඩිදියුණු කරගන්න, දක්ෂතාවයන් පෙන්වන්න, ඒ වගේම ජපානයට ගිහිල්ලා විදේශ විනිමය විශාල වශයෙන් ශ්‍රී ලංකාවට ගේන්න. 農業、介護、飲食サービス、建設、製造業、建物清掃、空港グラウンドハンディングなどの分野での職業トレーニングを提供をしています。筑波テクニカルプロモーションの目的は若者の能力とスキルを長期的な就業に向けて向上させることです。そのために研修及び教育プログラムを設計し、経済成長の原動力となる高度なスキルと知識を身につけた人材を育成します。最終的には日本での外国人研修労働者の需要に応える橋渡しとして機能することを目指しています。 මගේ නම පියුමල් පස්ද විදුරංග මං ජපානයේ දැන් රෙස්ටරන්ට් එක වැඩ කරනවා මං ඉන්නේ හොක්කයිදෝවල මේ පැත්ත අනිත් පැතිවලට වඩා ටිකක් සීතලයි ජපාන කියන්නේ හරි හොඳ රටක් ජීවත් වෙන්න මිනිස්සුත් හරි මිත්‍රශීලී මට ජපාන් ගෙන්න පුළුවන් වුණේ සුකුබා ආයතනයේ හින්දා සුකුබා ආයතනය මට මේ දේට ගොඩක් උදව් කරා මගේ නම රවින්ද්‍ර සංකල්ප මම දැනට ජපානයේ නරිතා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රැකියාවක නිරත වෙමින් සිටිනවා මගේ ජපාන් චීනයේ සැබෑ කර ගැනීමට සහායකව දැක්වේ සුකුබා ආයතනයයි ඔබත් ඔබගේ ජපාන් චීනයේ සැබෑ කර ගැනීමට සුකුබා ආයතනය හරහා සම්බන්ධ වී ඔබගේ ජපාන් චීනයේ සැබෑ කරගන්න මගේ නම ප්‍රවින්දු බණ්ඩාර මගේ ගම අම්බලන්ගොඩ මම ඉන්නේ මයිබෂි සිටි එකේ මේ දවස්වල මයිබෂි වලට සීතලයි උනට ලස්සනයි මම ජපානයට ආවේ සුකුබා ආයතනය හරහා ස්තුතියි මම දිනේෂා මදිශානි මම ජපානයේ ගුන්මා ප්‍රාන්තයේ ඕගොස් සිටි එකේ ඉන්නේ ජපානයට ආවේ සුකුබා ආයතනයේ මම වැඩ කරන්නේ කාර්මිකාංශේ සතුටින් වැඩ කරනවා ජපානයට එන්න ජපානය හොඳයි ආචාර්ය සුනිල් ගමගේ මහත්තයට අපි ස්තුතිවන්ත වෙනවා කාලයක් තිස්සේ අපේ තිබ්බ හීනයක් තමයි මේ ඉටුනේ අපි දැන් නරිතා එයාපෝට් එකේ වැඩ කරනවා ජපානයේ නරිතා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ශ්‍රේෂ්ඨයේ මේ වැඩ කරමින් ඉන්නවා සුකුබා ටෙක්නිකල් ප්‍රොමෝෂන් ආයතනයේ කරු සභාපති ආචාර්ය සුනිල් ගමගේ මැතිතුමාට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මගේ රටයන් සීනිය සැබෑ කරදුනේ සුකුබා ආයතනයේ බොහෝ ස්තුතියි සුකුබා අද දිනේ මම ජපානයේ නරිතා ගුවන් තොටුපළේ රැකියාවක් සඳහා පිටත් වෙනවා රැකියාව සීනිය මට ලබන්නේ සුකුබා ටෙක්නිකල් ආයතනයේ මගේ ජපාන් චීනයේ සැබෑ කරගෙන සඳහා මට අත්දැකීම් මේ සුකුබා ටෙක්නිකල් ප්‍රොමෝෂන් ආයතනය ජපානයේ එයාපෝට් එකේ වැඩ කරන කවදාවත් හිතුවේ ඒකට උදව් කරේ සුකුබා ආයතනයේ මගේ අනාගත සීනිය සැබෑ කරාට thank you සුකුබා ආයතනය නිසා අපිට අද මේ අවස්ථාව උදා වෙලා තියෙනවා අපිට ට්‍රස්ට් කරන්න පුළුවන් හැමදේම කරගන්න පුළුවන් ඒ නිසා අපිට බය නැතුව ජොබ් එකකට යන්න අපේ වගකීම ඔක්කොම අරගෙන සීනිය තිබිද ජපානයට යන්නේ ඒකට මට ලොකු ශක්තියක් වුණා සුකුබා ආයතනයට එකතු වෙලා ජපානයේ සීනිය සැබෑ කරගන්න කියලා මමත් ගමක ඉපදිලා මගේ පොඩි කාලේ ඉඳලා සිහිනයක් තිබුණා ජපානයට යෑමට. අපිට නගරවලට එන්න තරම් පහසුකම් තිබුණේ නැහැ. ඒ වගේ ඊටම දුෂ්කර කටුක කාලයක මම මගේ උත්සාහයෙන් කොහොම හරි ජපානයට ගියා. ගිහිල්ලා අධ්‍යාපනය ලැබුණා. අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාල ගියා. ඒ වගේම ව්‍යවසායිකයෙක් වුණා. මා ජපානයේ ඊටමත් දියුණු තත්ත්වයටපත් වුණා. スニルガムゲーシーは30年以上にわたり日本で生活している在日スリランカ人です。මට හිතුණා මේ පරිසරයේ මම ඉස්සෙල්ලා ගොඩ යන්න ඕන. ඊට පස්සේ මගේ ගම ගොඩ දාන්න ඕන. මගේ දිස්ත්‍රික්කය ගොඩ දාන්න ඕන. මගේ රට ගොඩ ගන්න ඕන කියලා මගේ සිහිනයක් තිබුණා ඒ කාලේ. හැකිතරම් මගේ දිස්ත්‍රික්කය, මගේ පළාත, මගේ රට ගොඩ ගැනීමට මම ඉත සිතින් වැඩ කරනවායි කියලා ප්‍රකාශයක් කරමින් මගේ වචන සුවල්පය සමාප්ත කරනවා.
ජපානයේ ශ්‍රී ලංකා නිර්වේතනීය කොන්සල් ජෙනරාල් සුනිල් ගමගේ පදනමේ නිර්මාතෘ ආචාර්ය සුනිල් ගමගේ මහතා スリランカにおけるこの分野の先駆者であり尊敬される人物で日本の北海道文教大学の名誉博士号を取得しています。筑波テクニカルプロモーションは2005年に日本で2006年にスリランカで設立され、両国政府の全面的な支援の下で運営されています。設立当初は日本の研修プログラムへの参加支援のみが業務でしたが、その後スリランカの職業訓練を受けた若者の受け入れ送り出し組織としての役割も果たすようになりました。現在筑波テクニカルプロモーションは日本語を初めてする複数の国で特定技能実施制度、専門職ワーキングプログラムカテゴリーで人材を募集しています。